ශ්‍රී ලංකා නායකයා දිමුත් කරුණාරත්න පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4 වන දිනේදී තමාගේ ක්‍රිකට් ජීවිතයේ කඩයිමක් පසු කිරීමට සමත් වෙනවා. ඒ තමයි ටෙස්ට් ලකුණු 6000 පසු කිරීමට ඔහු සමත් වෙනවා 34 හැවිරිදී දිමුත් කරුණාරත්න. ඔහු ටෙස්ට් තරඟ 82කට මුහුණ දී තමයි මෙම ලකුණු 6000 වාර්තා කරන්නේ. ඒ වගේම 51 වෙනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා. ශතක 14ක් ඒට අයත්. සාමාන්‍ය 39යි. වැඩිම ලකුණ 244ක් විදිහට තමයි සඳහන් වන්නේ. මෙම අර්ධ ශතකය ඉතාමත් වැදගත් අර්ධ ශතකයක් බවට පත්වන්නේ. ඔහු ආරම්භක පිතිකරුවා ලෙස පැමිණියේ නැහැ ක්‍රීඩා පිටියට. ඒ පිට කොන්දේ ආබාධයක් ඇති වී තිබුණු නිසා ඔහු අවශ්‍ය වුණොත් පන්දුවට පහර දීමට පැමිණෙනවා යන්න තමයි දන්වා තිබුණේ. නමුත් 6 වෙනි පිතිකරු ලෙස පැමිණෙනවා ඉක්මනින් කඩලු දැවී යාම නිසා පැමිණ අති විශිෂ්ට සම්බන්ධතාවයක් නැත්නම් වාර්තාගත සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් වුණා ධනංජය සිල්වා සමග. ලකුණු 126ක සම්බන්ධතාවයක්. ඒ වාර්තාගත සම්බන්ධතාවයක් බවට පත් වෙනවා පාකිස්තානයේ එරෙහිව 6 වන කඩුල්ල වෙනුවෙන්. දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් 117ක වාර්තාවක් 2015 දී තබා තිබූ ඒ වාර්තාවයි මොවුන් දෙදෙනා බිඳහිලා තිබෙන්නේ. ඉතින් පිට කොන්දේ ආබාධයකුත් තබාගෙන ලබාගත මේ ලකුණු 61 නායකත්වයේ ඉනිමක් ලෙස අපට දක්වන්නට පුළුවන්. එය ලෝකෙම කතා කරන සිද්ධියක් බවට පත් වී තිබෙනවා. ඔහුට ක්‍රීඩාගාරයේ සිටියේදී හරිහැටි නැමෙන්නවත් හැකියාවක් නොමැති වූ බව තමයි විචාරකයන් පවසන්නේ. නමුත් ඔහු ක්‍රීඩා පිටියට පැමිණ රිසිසේ පහරවල් එල්ල කරමින් ලකුණු 61ක් ලබා ගැනීම අති විශේෂ සිදුවීමක්. අනෙක් කාරණය තමයි ඔහු ක්‍රීඩා පිටියේ රැඳී සිටියේ වෙළුම්පටි තබාගෙන ඒ වගේම වේදනානාශක ලබාගෙන ඒ වගේ දැවැන්ත කැපකිරීමක් කරමින් තමයි මේ ලකුණු 61 ලබා ගන්නේ. ඒ වගේම ලකුණු 6000 ලබාගත් ශ්‍රී ලංකාවේ 6 වන ක්‍රීඩකයා බවට පත් වෙනවා. ඒ අනුව දිමුත් කරුණාරත්න මීට පෙර 6000 පසු කරපු ක්‍රීඩකයන් සිටින කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, සනත් ජයසූරිය, ඇන්ජලෝ මැතිව්ස්, අරවින්ද ද සිල්වා සහ ඉන් අනතුරුවයි දිමුත් කරුණාරත්න මේ 6 වන ක්‍රීඩකයා බවට පත්වන්නේ. ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ ලකුණු 6000 කිසි දිනක අමතක වන එකක් නැහැ. ඔහුට කොන්ද නමා ගන්නවටවත් නොහැකිව සිටියේදී තමයි ඒ ලකුණු 6000 ලබා ගන්න. එම නිසා ඔහුට ඒ අනිවාර්යයෙන්ම මතක හිටේවි. ජීවිත කාලය පුරාවටම තවත් ටෙස්ට් තරඟ 18ක් ක්‍රීඩා කළ පසු ඔහුත් ටෙස්ට් තරඟ 100ක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ ලයිස්තුවට ඇතුළත් වීමටත් නියමිතයි. අපි බලමු ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ ඉදිරි කාල වකවානුව. මේ වන විට නායකයෙක් ලෙස තමාගේ පූර්ණ වගකීම ඉෂ්ට කර තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.